ඔය අයියලා මල්ලිලා අතර තියෙන බැඳීම අක්කලා නංගලා අතර තියෙන බැඳීමත් එක්ක සංසන්දනය කර මහා අමුතු වෙනසක් තියෙනවා. ඒ ඔය අයියලා මල්ලිලා ඉන්න පවුල් වල පොඩ්ඩක් බලපන්. දෙන්න ගෙදර ඉන්නේ කවදාකවත් දකින්න නැති උන් දෙන්නෙක් වගේ. හරිද? ඔක නංගිලා අක්කලා අතර නෑ. කොල්ලෝ අයියයි මල්ලි ඉන්නවනම් උන් ළඟින් ගියත් ඇත්තේ නෑ. ඌව ගණන් ගන්න එකෙන් සරලව කිව්වොත් මල්ලිට අයියා කෙනෙක් නෑ අයියට මල්ලි කෙනෙක් නෑ වගේ සීන් එක තමයි උන් දෙන්න ඉන්නේ. හැබැයි බලපන් මොකක් හරි අවුලක් ගියොත් හයි මොකක් හරි අවුලක් ගියොත් බලපන් පුතේ ඔය මල්ලිට කවුරු හරි ටෝක් කරලා හරි සීන් එකක් දාලා හරි ගේමක් කිල්ලුවොත් ආයි කියන සුනංගුවෙන් අයියා එදෙනවා. ආයි ගේමකට බෑලා. නැද්ද බලන්න? උන් දෙන්නට දෙන්න උන්ගේ තියෙන සහෝදර බැඳීමක් පෙන්වන්නේ නෑ. බා පට්ට අමුතු බැඳීමක්. ඒක බං අක්කලා නංගිලා අතර නෑ. මම මේ කියන එක ඇත්ත වශයෙන්ම හරිද කියලා ඔයලා බලන්න ඇත්තටම ඕගොල්ලන්ගේ ඔය කතාව නේද කියලා ගණන් ගන්න සත පහකට. හැබැයි මහත්තයෝ වැරදුන තැනක් තියෙනවා නම් මොකක් හරි අවුල ගිය තැනක් තියෙනවා නම් ඒ අයියා වෙනුවෙන් ඒ මල්ලි වෙනුවෙන් ඒ අයියත් අනිවාර්යෙන් ඉන්නවම තමයි.